යම් ආයාසයක් දරන්න ඕන හින කාල සීමාවක් යනවා ඒකේ ප්‍රතිඵලය එන්න. මම අර හැමතිස්සෙම කියන ඩිසිප්ලින් හදාගන්න කියලා. වා අද කරලා ඒකේ ප්‍රතිඵල අද හම්බෙනවා නම් විතරනම් ඔයා ඒ වැඩේ කරන්නේ. වා මාර වීක්. හෙන්නම දුර්වල කෙනෙක් ඔයා. වාට අර අනාගතයේ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් දුර වැඩි වෙන තරමට. ඒ කියන්නේ සමහරුන්ට හෙට හම්බෙනවා නම් පුළුවන්. තව මාසෙකින් විතර නම් ප්‍රතිඵල හම්බෙන්නේ. එතකොට නම් බෑ වගේ. සමහරුන්ට එහෙම නෙමෙයි. තව අවුරුදු 10කින් නම් එයාට ඒ ප්‍රතිඵලය හම්බෙන්නේ. ඒත් උට පුළුවන් තමන්ව ඩිසිප්ලින්, ඒ කියන්නේ තමන්ව කන්ට්‍රෝල් කරලා තියාගෙන ඒ ඩිසිප්ලින් එක ඇතුව ඒ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. මම හැමතිස්සෙම කියන ඩිසිප්ලින් කියන්නේ ඔයාගේ බාහිර පෙනුමවත් හිත ඒ උන්ට ඕන විදියට ඔයා ඉන්න එක නෙවෙයි ඩිසිප්ලින් නේ. ඔයාට ඕන විදියට ඔයා තියාගන්න පුළුවන් එක ඩිසිප්ලින් කියන්නේ. ඔයාලට ගොඩක් අයට කියන්නේ අපිටත් සමහර ලාවට බෑනේ අපිව අපිට ඕන විදියට තියාගන්න. ඒක ඩිසිප්ලින් කියන්නේ අනුන්ට ඕන විදියට ඒක නෙවෙයි. ඔයාට ඕන විදියට ඔයා ඉන්න එක. ඔයාගේ හින කාලෙකින් එන ප්‍රතිලාභයක් වෙනුවෙන් ඔයා දැන් වැඩ කරන එක. ඒක අමාරුයි. හැබැයි ඒක තමයි මනුස්සයාව තීරණය කරන්නේ මොකಾದ කියලා. කොහෙද යන්නේ කියන එක තීරණය කරන්නේ. මම නිතරම කියන දෙයක් තමයි ඔය අවුරුදු 5 ඇතුලේ මෙතෙන් දෙන්න කිසිම අමුතු මැජික්වත් මගේ අසාමාන්‍ය දක්ෂතාවක් නැහැ. එකම කාරණාව තමයි ලොකු ටාගට් එකක් වෙනුවෙන් හෙන කාලයක් මාර වැඩ ගොඩක් කරා. මම අනිවාර්යයෙන්ම පළවෙනි අවුරුදු 3 ඇතුලේ අවුරුදු 6-7ක වැඩ කරා ළමයි. සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 6ක් මහන්සි වෙන තරමට මම මහන්සි වෙනවා. ඔය ඒ කාලේ පන්ති යනකොට උදේ 4ට විතර නැගිටලා ඔක්කොම ලෑස්ති කරගන්න ඒවා ලෑස්ති කරලා ඊට පස්සේ ටියුට් එහෙම ඔක්කොම ගෙදර අපිම ස්ටෙප්ලර් කරලා එහෙම කරගන්න. ස්ටෙප්ලර් කරලා තියෙන ඒ ටියුට් අනම්මනන් ටික එකතු කරගෙන ඊට පස්සේ එනවා. ඇවිල්ලා රොටරි එකට එනවා. උදේම පටන් ගන්න 6ට පන්තිය පටන් ගන්න ඕන 5 වෙනකොට 5:05 වෙදි රොටරි එකට එනවා. ඇවිල්ලා ඉතින් ඒකේ අනම්මනන් එකේ සවුන්ඩ් අනම්මන ඒ කාලේ ප්‍රොජෙක්ටර්ස් නැහැ. ඉතින් ප්‍රොජෙක්ටර්ස් ඕනේ. නමුත් මයික් එකකින් යන්නේ ඒ දේවල් ටික සේරම සෙට් කරගන්න ඕන. ධනංජය කියලා දැනටත් ඉන්නේ. එයා තමයි ඒ කාලේ ඉඳන්ම හිටපු කෙනා. එයාත් ඉන්නවා. එයාවත් මංම වාහනේ දාගෙන එහෙම ගිහිල්ලා අපි ඒ අයිටම් ටික අනම්මනන් ටික සෙට් කරන මොන හරි තාක්ෂණික ප්‍රශ්නයක් වුණොත් ඒ අපිම තමයි විසඳගන්නේ. ටියුට් එක එහෙමත් මම්ම බෙදපු කාලා තියෙනවා. එහෙම තියෙනවා කතන්දරේ. මම ওই පන්තිවල සාමාන්‍යයෙන් පන්තියක් අතු ගාන කරන්නේ ඊටු සියලු දේවල් කරලා තියෙනවා. කාඩ් මාක් කරන එකේ ඉඳන් මම ඉන්ස්ට්‍රක්ටිං ඉන්න කාලවල එහෙම කරලා තියෙනවා. හරි. ඒක මම පන්තියක් ඇතුලේ පන්ති අතු ගාලා පිරිසුදු කරන එක අරුණාම ඊටු සියලු දේ පන්තිවල මම කරලා තියෙනවා. කාඩ් මාක් කරන එක මම කරලා තියෙනවා. ඒක එකපාරක් දෙපාරක් නෙවෙයි සෑහෙන්න කරලා තියෙනවා මේ පොඩිම කාලේ කියන්නේ. ඒ ලෙවල් ඉවර වෙලා රිසල්ට්ස් එන්නවත් කලින් කාලේ ඒව පවා අපි කරලා තියෙනවා. හරි. එහෙම තමයි ඉතින් ඒක හැදෙන්න මේ සියලු දේවල් ඕන. ඔය අවුරුදු 5 දැන් මේ විදිහ අවුරුදු 4යි මාස ගාණක් මගේ ටියුෂන් එකට මේ මාස ගාන ඇතුළේ අපි අවුරුදු 10කට සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 10ක් කරන වැඩ ටියුෂන් එක වෙනුවෙන් විතරක් කරලා තියෙනවා. හරි. ටියුෂන් එකෙන් විතරක්. මම තව ඔය ඔක්කොමත් එක්ක මගේ ඩිග්‍රී එකක් යනවා මෙඩිසින් මම මෙඩිකල් ෆැකල්ටි එකේ. ඒ වැඩ ටික තාම යනවා. ඒ සියල්ල මං කිසිම ප්‍රමාදයක් නැතුව මේ වෙනකම්ම ඇවිල්ලා තියෙනවා. ඒක ඉස්සරහටත් ඒක හිමම යනවා. ඒ කියන්නේ කිසිම අර සාමාන්‍යයෙන් බැජ් එකක් විතර පහුවෙලා හෝ මිස් කරගෙන එහෙම මොකුත් නැතුව යන්න ඕන ගානට ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. ඕන කෙනෙකුට හොයලා බලන්න පුළුවන්. හරි. මේ ඕපන් කියන්නේ. එතකොට මේ එහෙම කරන එක වෙනම අමාරුයි. දැන් නම් අමාරු නෑ. ඇත්තටම සාපේක්ෂව ඒ කාලට සාපේක්ෂව මොකද දැන් සෑහෙන්න වැඩ කරන්න අය ඉන්නවා. දැන් අර මම කියපු පළවෙනි රෙඩොක්ස් සෙමිනාර් එකේ හිටපු ළමයි ගානට වඩා අද මගේ යටතේ වැඩ කරන අය ඉන්නවා. යටතේ වැඩ කරනවා කියන්නේ මට පහළයි කියන එක නෙමෙයි අදහස් කරන්නේ. මාත් එක්ක වැඩ කරන අය ඉන්නවා. එදා පළවෙනි රෙඩොක්ස් සෙමිනාර් එකේ හිටපු ඔක්කොම 100 ගානට වඩා 100කට වඩා වැඩ කරනවා. හරි. අවුරුදු 5කට පස්සේ මේ සියලු වෙනස්කම් උනේ ඔය කාලය ඇතුලේ අපි වෙච්ච මහන්සියේ ප්‍රතිඵලත් එක්ක. ඒක ඒ ලක් එක ඇති 105ක් 110ක් වාසනාවක් ඇති. නෑම කියන්න බෑ. හැබැයි ඊට වඩා 90ක් 95ක් මෙතන දෙන්නේ hard working. hard working සහ මේක smart working තිබ්බ ගොඩක්. hard කියන්නේ මේ කිසිම තේරුමක් නැති දේවල් වෙනුවෙන් දත් පිරිකාගෙන එහෙම නැටුවෙත් නෑ. හරියට ඇනලයිස් කරලා කළ යුතුයි කියලා හිතන දේ උපරිම මහන්සියලා කරා. මාර මහන්සියලා තියෙනවා. හරිද? මෙහෙම මීට වඩා ගොඩක් මහන්සි වෙච්ච කාලා තියෙනවා. දැන් ඇත්තටම ලේසි. දැන් උදේ ඇවිල්ලා ඒව ඔක්කොම හැදුවට පස්සේ මම සාමාන්‍යයෙන් 7:20 විදි මෙතෙන් ආව නම් ඇති. අනිත් කට්ටිය ඇවිල්ලා ඒවට ටික ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. ඒක එකපාර වෙන්නේ නැහැ. ඔය සියල්ල මම කරපු කාලා තියෙනවා. ඔය හැම එකම මම කරපු කාලා තියෙනවා. මමම ටීචර් මමම ඇවිල්ලා එහෙම හදපු කාලා තියෙනවා. හරි? එහෙම තමයි ඉතින්. මේ සිස්ටම් එකේ යන විදිහක් තියෙනවා. ඒක අපිට කඩන්න බෑ. එකම දේ ඔයා මෙතෙන් දෙන්න අවුරුදු 10ක් කට්ට ගන්න ඕන නම් ඔයාට ඕන නම් අවුරුදු 5න් ඒ අවුරුදු 10 කට්ට කාලේ ඉවර කරන්න පුළුවන්. ඒතකොටදී එකම වැඩේ අවුරුදු 10ක් පුරාවට බෙදාගෙන කට්ට කරනවා. නැත්නම් අවුරුදු 5න් අසීමිතව එක කාලේ ඉවරයක් කරනවා. මම තෝරගත්ත දෙවෙනි එක. මම අවුරුදු 5න් පරිමේ කරලා ඉවරයක් කරා. දැන් මේ වෙනකොට අපිට මේක ලේසි. දැන් අපිට ළමයි ගෙන්න ගන්න කියලා මහා විශේෂ ආයාසයක් ඕනේ නැහැ. හරි. ඒක තමයි ඒකේ විදිහ. ඒක තමයි දෙයක් හැදෙන විදිහ. ඒක ටියුෂන්ද වෙන ඔයා කරන වෙන මොකක් හරි වෘත්තියක්ද වෙන බිස්නස් එකක්ද ඔයා ඉගෙන ගන්න එකද ඒක අදාළ නැහැ. කෝක උනත් හරියන්ද
යම් කිසි කාල සීමාවක් යනවා. ඒ කාල සීමාව තුළ සමහරුන්ට හිතනවා මේක හරියන්නේ නැහැ කියලා. බහුතරයට හිතනවා මේක හරියන්නේ නැහැ කියලා. බහුතරයට හිතනවා මේක ඇති දැන් බෑ. මීට වඩා මට බෑ. ඒ වගේ එකක් හිතෙනවා. එතන සෑහෙන ප්‍රමාණයක් එතනින් හැලෙනවා. ඊටාම සුළු ප්‍රමාණයක් ඉතුරු වෙලා ඒක දිගට ඒ කට්ට අල්ලගෙන ඉන්නවා. අන්තිමේට මදේ කණ්ඩායම මදේ කණ එක ලේසි. කට්ට තමයි ගන්න අමාරු. හරි. මදේට ආවට පස්සේ ඒක හරි ලේසි රහයි ඔක්කොම එතන තියෙන්නේ. ඒක තමයි හැටි මේකේ. හරි. ඉතින් දැන් උඹලා ඉන්නේ උඹලට වැඩ කරන්න පුළුවන්ම කාලෙක. මමත් ඉන්නේ මට තව වැඩ කරන්න පුළුවන් ගොඩක් කල්. ඒ කියන්නේ මම විශ්වාස කරන්නේ නැහැ මිනිස්සේ කවුරුදු 40 50 60 වෙලත් අසීමිතව මහන්සි වෙලා එහෙම ඉන්න ඕන කියලා. එයා කැමති නම් ඒක එයාගේ පර්සනල් choice එක. අවුලක් නැහැ. හැබැයි එහෙම කඹරන්න ඕනේ නැහැ. වෙන කරන්න දෙයක් නැතුවට මේ බහුතරයක් මිනිස්සු ජොබ් එක කරන්නේ. හරිද? ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා වුණත් අපේ අම්මලා තාත්තලා වුණත් ඒ කාලේ. හරිද? එයාලා ජොබ් එක කරන්නේ බොහෝ විට වෙන කරන්න දෙයක් නැහැ ජීවත් වෙන්න ඕන නිසා. මං කියන්නේ එහිම රහෙන්න ඕනේ නැහැ මිනිස්සෙක්. මට මේක නැත්තම් මට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මම මේක කරන්න ඕන කියලා අවුරුදු 50ක 60ක මිනිස්සෙක් එහෙම නැහෙන්න ඕනේ නැහැ. අවුරුදු 20ක 30ක 35ක කමන්නේ මං කියන්නේ. අවුලක් නැහැ. ඌ තාම පටන් ගත්තා විතරයි. උඩ තව වැඩ කරන්න තියෙනවා කාලේ. උඩ තව කට්ට කන කාලෙක ඌ ඉන්නේ. මං කියන්නේ අවුරුදු 30ක් 35ක් වෙනකම් මිනිස්සෙක් උපරිම මහන්සි වෙන්න ඕන. හැබැයි එයාට පුළුවන් වෙනවා අවුරුදු 35න් විතර පස්සේ එයාට ඕන නම් වැඩ කරන්න ඕන නැත්නම් වැඩ නොකර නිකන් ඉන්න. ඊට පස්සේ වැඩ කරනවද නැද්ද කියන එක එයාගේ පෞද්ගලික කැමැත්ත. ඒකට මොකුත් කියන්න බෑ. හැබැයි එයා කැමති නැත්නම් එයාට හිතනවා නම් අද මට වැඩ කරන්න බෑ වගේ කියලා එයාට ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මේ අසීමිතව ඒකත් කරන්න බැරි ලෝකෙ මේ අපිට ඕන විදිහට 100%ක් ඉන්න බෑ. නමුත් එහෙම ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලට මාසයක් නිවාඩුවක් ගන්න හිතනවා නම් මාසයක් නිවාඩුවක් ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලගේ අම්මලා තාත්තලාන් කී දෙනාටද ඒක කරන්න පුළුවන්. මට ඇති මට මාසයක් විතර මම පොඩි නිවාඩුවක් දාලා කොහෙද රට ගිහිල්ලා එනවා. කරන්න බෑ එහෙම සාමාන්‍යයෙන්. හරිම අමාරුයි. බොහොම කලාතුරකින් ඉන්නවා. ඉන්ජිනියර්ස්ලා ඉන්නවා ගොඩාක් හොඳ මට්ටමට හැදුනා නම්. ડોක්ටර්ස්ලා ඉන්නවා කොහොමත් එයාලට සාමාන්‍යයෙන් එහෙම ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් උඩ ලෙවල් එකට හදුනාට පස්සේ එයාලා සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් ලෙක්චරර්ස් වලට එහෙම එකක් හම්බ වෙනවා. කැම්පස් එකේ ලෙක්චරර්ස් වලට අවුරුද්දකට මාසයක් හම්බ වෙනවා වැකේෂන් එකක් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට. මම හරියට මේකේ නීති රීති දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. මාසෙකට විතර ඒ මිනිස්සු නැහැ. හරිද? ඒ කියන්නේ රට ගිහලා සම්පූර්ණ එයාලට ඒක නිවාඩුවක් විතර දෙනවා. එහෙම තියෙනවා. එක පඩියත් එක්ක එහෙමත් තියෙනවා. යම් ප්‍රමාණයකට පඩියත් එයාට ගෙවනවා. යම් ප්‍රමාණයක් මම හිතන්නේ කපා හැරීමක් වෙනවා. ඒ කියන්නේ හරියම අවබෝධයක් මට නැහැ. නමුත් එහෙම අවස්ථාව ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ડોක්ටර්ස්ලා ඉන්නවා එහෙම එකපාර මම මේ මාස ඒ කියන්නේ එයාලා කලින්ම තීරණය කළා දැන් හැම අවුරුද්දකම දෙසැම්බර් ඒගොල්ලෝ යනවා කොහේ හරි. ඔය හිම වැටෙන පැති වලට ගිහිල්ලා මාර ආතල්ලයක් අරන් එනවා. හරිද? එහෙම ඉන්නවා. ඔයාට එහෙම ඕනනම් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කරන්නවා කැමති නැත්නම් ඔයා හිම වලට ආස නැහැ ඒක වෙන එකක්. හරි? එහෙනම් යන්න දෙන්න. ඒ කියන්නේ යන්න පුළුවන් ඒත් මම හිම වලට ආස නැති නිසා යන්නේ නැහැ. කමන්නේ. හැබැයි යන්න බැරුව බොරු හේතු කියන්නේ ඕවා ගියත් ඕවල හිමනේ අප්පා මට පීනසේ උනිට ඔය මගොල්ලෝ කියන්නේ වා චාටර්. හරිද? ඒ නිසා ඕගොල්ලෝ ඉන්නේ ඔයාලට වැඩ කරන්න පුළුවන් කාලෙක ඉන්නේ. හරිද? උඹලට තාම කිසිම දෙයක් නැති වෙලත් නැහැ. කිසිම දෙයක් හම්බෙලත් නැහැ. අපි මේ මිනිස් පැයක වටිනාකම හදන්නේ. ඕගොල්ලෝ පැයක් වැඩ කරොත් ඍණ යන්නේ. ඒ කියන්නේ වියදමක්. ඕගොල්ලෝ වැඩ කරොත් පැයක් ඒකෙන් අතින් කයිට් වෙන්නේ. ඒ කියන්නේ වියදමක්නේ. දැන් සාමාන්‍යයෙන් මාසෙට රුපියල් 50000ක පඩියක් තියෙන සතියට දවස් 5ක් වැඩ කරන මිනිස්සෙක් හිටන්. එයාට සෙනසුරාදාට දවස් 2ම නිවාඩු. සතිය දවස් 5ක් උදේ 8:05 වැඩ. කෑමට පැයක් අයින් කරන්න, පැය භාගයක් තේ වලට අයින් කරන්න, පැය 7:00මාරක් එයා දවසකට වැඩ. ඒ වගේ දවස් 5ක් එයා වැඩ. පඩිය 50000යි කියලා තමයි. ඒක ඉතා හොඳ ගාණක් ඈ. ඒ වගේ ජොබ් එකකට ඉතා හොඳ ගාණක්. ඒක 50000ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ගාණක්. ඒ මිනිස්සෙක්ගේ පැයක වටිනාකම කීයක් කියලාද හිතන්නේ? එයා පැයක් වැඩ කරනකොට එයාට හම්බෙන වැලියු එක කීයක් කියලාද හිතන්නේ? රුපියල් 333යි සත 33යි 3යි 3ක් ඒ වගේ යන්නේ. 3යි 3යි ගොඩක් කරන අපි හිතමු රුපියල් 330ක් කියලා. ඉතුරු 3 කාට හරි දුන්නා කියලා හිතා ගන්න. හිඟන්නේකට දුන්නා. හරි. පැයකට 3 ගාන හිඟන්නන්න දෙනවා. 330යි රුපියල්. පැයක් වැඩ කරලා රුපියල් 330ක් උපය ගන්නවා. ඇතිද ඒක? ඔයාට සාධාරණද ඒක? ඒක තමයි සාමාන්‍ය ඇවරේජ් එක මම කියන්නේ. ඊට අඩුයි ගොඩක් අය. ඔයාගේ පැයක් රුපියල් 330ද වටින්නේ. මම හොයලා බලලා තියෙනවා මගේ පැයක් ඊට 200 ගාන 200 ගුණයකට වඩා වටිනවා. මම වැඩ කරන පැයක වටිනාව ඊට වඩා ගොඩාක් ලොකුයි. මම කියන්නේ ටියුෂන්ම විතරක් නෙවෙයි. තව මම හදාගත්ත වෙනත් ආදායම් මාර්ග දෙන ඔක්කොමත් එක ගත්තම මේ මගේ පැයක් ගොඩක් ලොකුයි. හරි. එතකොට ගොඩක් ලොකුයි කියන්නේ වටිනාකම අතින් වැඩි. ඒ ඔය අර වගේ අර සාමාන්‍ය ගානක 200 ගුණයක්. ඒකට සාමාන්‍ය මිනිස්සු 200ක් වැඩ කරන එක මම එක කෙනෙක් වැඩ කරන එක හා සමාන. ඒක තමයි මිනිස් පැයක වටිනාකම කියලා කියන්නේ. ඒ ඕන කෙනෙකුට ඒ ගානට යන්න පුළුවන්. හරිද? ඒක තමයි අපි හදන වැලියු එක. ඒක මගේ දෙයක් නෙමෙයි අපි උපය ගන්න දෙයක්. ඒක මටද ඔයාටද තව කාටද කියලා පුළුවන් ද බැරිද එහෙම එකක් නැහැ. ඕන එකෙකුට හරිහමං ටාගට් එකක් එක්ක වැඩ කරනවා නම් ඒකට යන්න පුළුවන්. ඒක වාගේ වැඩේ.
ඒ විදිහට හදාගන්න. ඒකට දැන් විය යුතු දේ තමයි ඔයා ඒ කියන ටාගට් එක හරියට හදාගෙන ඒ වෙනුවෙන් අද කළ යුතු සියලු දේවල් ටික කරන්න. මම මේ වෙනකන් හැමදටම ඒ අදාළ කාල සීමාව තුළ මට පැවරලා තියෙන වැඩේ මම හරියටම කරපු එකෙක්. ඒ ලෙවල් කරන කාලේ මට පැවරලා තිබ්බ වගකීම තමයි ඒ ලෙවල් උපරිම රිසල්ට් එකකින් යන එක. මම ඒක කොළඹ දිස්ත්‍රික්කයේ දෙක ලංකාවේ 4 වගේ රෑන්ක් එකකින් ඉවරයක් කරා. ඊට පස්සේ මට පැවරිච්ච දේ තමයි මම පටන් ගත්තා මේ මගේ වැඩක් විදිහට ටියුෂන් එක. මට තිබුණ වැඩේ ඒකේ මට කරන්න පුළුවන් උපරිම ලෙවල් එකට ඒක අරන් යන එක. ඒකට සෑහෙන මහන්සියක් කළා. ඒක අපි හදලා තියෙනවා ඒ ගානට. ඒක මට නෙවෙයි උඹලා ඕනේ හේකුට හරි ෆික්ස් ටාගට් එකක් තියෙනවා නම් කරන්න පුළුවන් දෙයක්. මම මාරයි කියන එක නෙවෙයි මේකෙන් ගන්න ඕන පණිවිඩේ. ඔයාලටත් මේක කරන්න පුළුවන් කියන එක. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දැකලා තියෙන සාර්ථක චරිත කියන ඒවා හරි අමුතුයි වගේ එකක් නෙවලගෝ උන් වෙන එකක්. අපිට එතෙන් යන්න බෑ. මං කියන්නේ මම සාර්ථක කියන එක නෙවෙයි. අපිට වඩා පට්ට සාර්ථක මිනිස්සු මෙරට ඉන්නවා. හැබැයි අපි යම් දෙයක් කරලා තියෙනවා. රොයි මේ අපේ ඔළුවේ තියෙන්නේ සාර්ථක මිනිස්සු කියන අමුතු જાතියක්. එහෙම මගුලක් නැහැ. ඔය ඕගොල්ලොම තමයි එහෙම වෙන්නේ. වා තමයි ඒක වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. සහ ඒක දිගට අල්ලන් ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒක තමයි අමාරු වැඩේ. එන් තීරුම් ගන්න ඒක